Please subscribe and comment. achievement points එක්කව කරන සීන් එක ගැන ඔයකට අද කියන්න යන්නේ හැංගිලා තියෙන achievement point 1000ක් එක්කව කරගන්න ක්‍රමයක් ගැන. achievement point 1000ක් යන මචං ගොඩක් ලොකු ගාණක්. එක්කව ගන්න තියෙන්නේ 8000යි මචං. වැඩි කතා නැතුව එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ඒ පළවෙනි achievement එක විදිහට තියෙන්නේ. මෙන්න මේක කට්ටිය කරන්න තියෙන්නේ කෙලින්ම normal BR එකක් දාලා යන්න. BR එකට ගිහිල්ලා drop එකක් වෙන්න වෙලා බලලා කෙලින්ම මේකට ඔළුව තියන්න. ඔළුව තිබ්බ ගමන් මචං point 100යි. උඹ කිල් වෙලා යනවා. ඒ වුණාට උඹට point 100ක් හම්බ වෙනවා. එහෙනම් boys අපි යමු අපේ ඊළඟ achievement එක මොකක්ද කියලා බලන්න. boys අපේ ඊළඟ achievement එකේ තියෙන්නේ මචං CS එක. CS එක කියන්නේ මචං උඹලත් match 3යි එහා පැත්තේ වුණුත් match 3යි සම වෙලා තියෙද්දි හතරවෙනි match එකේ උඹට ace එකක් ගහන්න තියෙන්නේ. උඹ ace එකක් ගහපු ගමන් උඹට point 100ක් හම්බ වෙනවා. අවුලන්නේ normal CS එක කරන්න පුළුවන් මේ වැඩේ. ඒකින්ද අවුලන්නේ එහා පැත්ත 3යි උඹලා 3යි සම වෙලා තියෙද්දි අන්තිම round එකේ ace එකක් ගහන්න තියෙන්නේ. boys මේ achievement එක සම්පූර්ණ කරන්න ඔය කට්ටිය do හරි squad හරි දාලා BR එකට යන්න ඕනේ. BR එකට ගියපු ගමන් ඔයා කට්ටිය kill වෙලා අර කට්ටියට heal කරන්න යන්න ඕනේ. ඔයාගේ යාළුවන්ට heal කරන්න කියලා. ඔයා ඇවිල්ලා G18 නැතරම් පල්ලට එන්නේ කොහමද? ඒතකොට ඔයා ආපු ගමන් kill එකක් දාන්න ඕනේ. G18 එක kill එකක් දාපු ගමන් ඔයාට achievement point 100ක් හම්බ වෙනවා. මචං මේ achievement එක සම්පූර්ණ කරන්න ඕන නම් උඹලට normal CS එක ගිහිල්ලා අතින් ගාලා 4 දිනක්ව කී ගන්න තියෙන්නේ. මේ වීඩියෝ එක පේනවා වගේ එහෙම කරන්න. කෙලින්ම ගියා 1යි ඕම තව එකක් ගියා 2යි 3යි 4යි මචං. ඒතකොට ace එක ගහපු ගමන් උඹලට මේ achievement එක සම්පූර්ණ වෙනවා. ඒකෙත් ලොකු දෙයක් නෙවෙයි normal CS එකට ගිහිල්ලා ඔය කට්ටිය කරගන්න පුළුවන්. මේකේ කරන්න තියන්නේ මචං තප්පර 10ක් ඇතුළත වුකුන්ගේ skill එක 3 පාරක් දාන්න. උඹට ගන්න තියෙන මචං kill එකක් ගහනවා වුකුන්ව දා ගන්නවා. kill එකක් ගහනවා වුකුන්ව දා ගන්නවා. kill එකක් ගහනවා වුකුන්ව දා ගන්නවා. කොහොමද උඹ තප්පර 10ක් ඇතුළත 3 පාරක් වුකුන්ගේ skill එක use කරොත් උඹට මේ high achievement point 100 හම්බ වෙනවා මචං. මචං මේ achievement point 100 ගන්න ඕන නම් උඹට Orient ගේ character එක දාගෙන ගිහිල්ලා උඹට BR එක පුළුවන් මේ වැඩ ගන්න. BR වල බොට්ටු set වෙනකොට බොට්ටු දෙන්නෙක් මචං එක ළඟට ගනින් කොහොම හරි කරලා wall එකක් දාලා ඊට කරගෙන උන් දෙන ළඟට ගිහින් පොඩ්ඩක් damage කරලා මෙන්න මේ වීඩියෝ එකේ පේනවා වගේ Orient දාපන් මචං. Orient දාලා දෙන්නා එකපාර kill වෙලා. ඒතකොට උඹට point 100ක් නිකම්ම හම්බ වෙනවා. මේ achievement එක ගන්න මචං උඹලගේ squad එකක් තියෙන්න ඕන හොඳ යාළුවෝ ඉන්න. උන් එක ගිහිල්ලා මචං CS එකට බලයන්. CS එකට ගිහිල්ලා උන් 3 දෙනාටම knock වෙන්න කියන්න ඕනේ. ඊටාම වීඩියෝ ඉස්සරහින් දාලා තියෙනවා. මෙන්න මේ මචං CS එකට ගිහිල්ලා යාළුවෝ 3 දෙනාටම knock වෙන්න කියන්න ඕනේ. උඹ ඒකලා උන් 3 දෙනා ගේට් 3ක් දාලා knock වෙනකන් ඉඳලා උඹ මචං සෝනියා දාන් ගිහලා ග්‍රේඩ් එකක් දාන්න knock වෙන්න කලින්ම දාපන් අර heal skill එක. heal skill එක දාපු ගමන් උන් 3 දෙනා heal වෙනවා. උන් 3 දෙනායි උඹත් heal වෙනවා. ඒතර 4 දෙනාම heal වෙත් ගමන් උඹට achievement point 100 හම්බ වෙනවා. ලොබියට එද්දි point 100 ඇවිල්ලා තියෙනවා. මේක කරන්න උඹට normal BR එකට යන්න වෙනවා. normal battle royale match එකට ගිහිල්ලා මචං land mine එකක් හොයාගෙන enemy එකව kill කරන්න තියෙන්නේ. ඕන තරම් බොට්ටු ඉන්නවා මචං normal battle royale වල. enemy එක kill කරපු ගමන් උඹට point 100 හම්බ වෙනවා. මචං මේ achievement එක සම්පූර්ණ කරන්න අපිට ස්කයිල සහෝදරයාගේ skill එක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපි ගියා මචං ස්කයිල සහෝදරයාගේ skill එක දාගත්තා. ඊට පස්සේ යන්න ඕනේ BR එකට. 2000 years later. ඊට පස්සේ මචං මෙහෙම enemy ළඟට එනකන් ඉඳලා ඔබ wall 3ක් ගහපන්. 3ක් ගාලා ඒකට ස්කයිලගේ skill එක දාන්න ඕනේ. ඒකලා ආයි wall 3ක් දාන්න ඕනේ. ඒ wall 3 කැඩිලා තප්පර 3ක් යන්න කලින් enemy එකව kill කරන්න ඕනේ. ඉතින් boys මේ achievement එක සම්පූර්ණ කරන්න HP 10ට වැඩි අඩුවෙන් තියෙන්න ඕන අපිට. HP 10ට වැඩි අඩුවෙන් තියලා normal battle royale එකකට යන්න. කොහොමත් bot එක set වෙනවා අනිවාර්යෙන්. ඊට පස්සේ HP 10ට වැඩි අඩුවෙන් තියාගෙන wall එකක් ගහලා ඒත් එක්කම enemy එකව kill කරන්න ඕනේ. wall එක ගහලා ඉවරලා enemy එකව kill කරන්න. එහෙනම් මම හිතනවා කොල්ලනේ අද මං ගෙනාපු වීඩියෝ එක ඔය කට්ටියට වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අපිව subscribe කරලා අපිත් එක්ක set වෙන්න යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් කොල්ලනේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි ගිහින් එන්නම් BS